මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත. මාතර ෆ්‍රීලන්ඩ් බ්ලැක් කරි රස සෝයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල දිය පල්ලේ තිබෙයි අල දෙයන්ගේ පිටයි සසඳ සසඳ දිය මතු පිට තිබෙයි කොළ දිය මතු පිට තිබෙයි කොළ ගලෙලි හඤ්ඤයි රසට පිණි බබා මරණ කැකුළු මල මස්තකින්ට මුතු කුඩයකින් නෙළුම් මල තම් දෙන තනම් මස්තකින්ට මුතු කුඩයකින් නෙළුම් මල සකිය සකව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සකව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා වෛර ගොනා තන කාලා අදින කොට මයිද ගොනා පෙන්නයි පස්සට හොරට සසඳ සසඳ සඳ පානේ අපි යනවා අඳ පානේ අපි යනවා දෙයන්ගේ පිටයි මකොලි බඳට ගොන් බානක් පෙද යනවා ගොන් බානක් පෙද යනවා ගලෙලි හඤ්ඤයි සකිය සකව්වට රෝදය කැරකෙනවා දත් කැකුලට නාරම් මැදලට වෙනවා තම් දෙන තනම් දත් කැකුලට නාරම් මැදලට වෙනවා සකිය සකව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සකව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සකව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා මලීෂ කොච්චර විතර අඩු වුණා කියලාද හිතන්නේ වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නේ දැන් 87ක්නේ හඹා ගියේ දැක්කේ නෑ සර් දැක්කේ නෑ තව මනාප දෙකක් හම්බුණා නම් වීඩියෝ ප්‍රාකාරය එසවෙනවා 86ක ප්‍රතිශතයක් මලීෂ ගිම්හාන් ලබා ගන්නවා අමල් එක වෙලාවක මටත් හිතුණා අමල්ටත් වැරදීදු කියලා මොකද අපිට තේරිච්ච විදිහට රංජන්ට වඩා පල්ලෙහෙන් මලීෂව ස්ථානගත කරන්න ඕනි කියන තැන තමයි අමල් හිටියේ. අනිවාර්යයෙන්ම. තව පොඩ්ඩක් එහෙම වුණා නම් නෑ එහෙම වෙන්නේ. සමාන වෙන්න ඉඩ තිබ්බා 86. සීසන් 4ක්නේ. 4ක්නේ. සීසන්ම 4ක් මෙතන. හොඳටම සීසන් වෙලා ඉන්නේ. හොඳටම සීසන් වෙලා. සාරංග ඊයේ කිරලා මැනලා ගානට ගැහුවා. තප්පර ගානට. මේ ඇයි රංජන් හොඳ නෑ ඇත්තටම ශ්‍රුතියේ යම් කීපයක් අඩුපාඩුකම් ටිකක් තිබුණා. හැබැයි ඒක රංජන්ගෙන් මම දැක්කේ නෑ. ඉතින් ඒක මට මේ අවස්ථාවේදී රංජන්ව ආපස්සට මොකද 7ක් දෙන්න පුළුවන් මගේ ලකුණු 7 දෙන්න පුළුවන්. නමුත් ඒකට වැඩිය රංජන්නේ ගායනා කරපු ගායනයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. මොකද තවත් වෙලාවක් මෙතන පුටුවේ තියලා රත් කරලා පපුව මේ බය කරලා තියෙනවට වැඩිය රංජන්ව ඉක්මනට යවන්න ඕනි කියලා තමයි මට හිතුනේ. ඒකින්ද තමයි මම එහෙම කරලා තිබුණේ. මොකද ලකුණු 7ක් දෙන්න පුළුවන් මේ
කාගේද පුතා ගායනය මලිෂේ ගායනයට දෙන්න පුළුවන් අඩුපාඩුකම් ටිකක් තිබුණා. ඒ කියන්නේ ඇත්තටම ඌට ලකුණු 7ක් නොදී ඉන්න ඕන මම දෙන්න ඕනේ අවිෂ්කත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඉතින් අවිෂ්කගේ ගායනයට වැඩි හුඟක් උඩින් තියෙන ඕගේ ගායනේ මේ අවස්ථාවේ. ඉතින් එතකොට මට හැබැයි රංජන්ගේ ගායනයත් එක්ක සංසන්දනය කරනකොට මට රංජන්ව මුවේ ලස්සනම ඔහු ඊළඟ රවුන්ඩ් එකට මේ තේරිපත් වෙන්න ඕනේ කියන හැඟීම තමයි තිබුණේ. මොකද ඔහුගේ ගායනයට තව ගින්දර දෙන්න ඕනේ නැති හින්දා. රුවන් ඔච්චර හිතුවේ නැද්ද රංජන් ගියත් එකයි මලීෂ ගියත් එකයි කියන තැනද හිටියේ? නෑ සර මම එකම වෙලාවේදී තමයි රංජන් සහ මලීෂට ලකුණු 7 ලබා දෙන්නේ. ඉතින් නෑ රංජන්ට ටිකක් ඊට වඩා වෙලාව ගත්තා ඔයා. ඔයා බැලුවද? ඔව්. රංජන්ට 57ක් 58ක් වගේ යනකම් දුන්නේ නෑ ඔයා. මලීෂට 50 ලැබිච්ච ගමන් වගේ දුන්නා. ඒ කලින් දුන්නා. මට වැරදි. ඇත්තට මේ ගීතේ පොඩි වෙනසක් කරනවා. ඉතින් කොටට කොට ඉඳලා එන වැඩ ටිකකුත් දැම්මා. පෙන්නපු නැති වැඩ ටිකකුත් දැම්මද? මොනවද මේ දැන් ගීතේ තෝරලා දෙද්දී සමහර කොටස් කිව්වේ නෑ. දැන් මුල් ගීතේ ඔය කවියක් එකතු වෙලා මැදට අර ඇඩ්ලිප් එකක් ටිකයි. එතකොට මැද ඉන්ටර්ලූඩ් එකේ ඒ කවිය වෛර ගොනයි තව කවුද ආවේ? මොකක්ද එකක් ආව. දැන් ඕක මම ඇත්තටම දන්නේ නෑ එහෙම එකක් කරනවා කියලා. මම බැලුවා මේ රිහර්සල් එක මොකද්ද මේක? සර්ප්‍රයිස් එකක්. නෑ සර් ඒක මම අතින් දාලා. මම කෝ YouTube එකේ තියෙනවා කවුරු නෑ නෑ ඒක මමම හිතලා. ඉතින් අර ඒ වගේ අර වෙනම දෙයක්ත් හිතන්න පුළුවන් හොඳ තරුණෙක්. ඉතින් වෙන හැඩයක් තියෙනවා. ඒ ගායනය තුළ දැක්කනේ අපිනේ. දෙයක් හැබැයි සාරංග මට කියන්න ඕනේ මලීෂ ඔයාගේ ගායනය තුළ මම ඒක ප්‍රොෆයිල් එකේ කියනවා මෙලෝඩියස් හදන්න තියෙනවා මට. ඔයාගේ ගීතය ගායනා කරද්දී ඔයා නෝට් සහ ඔයාගේ හඬ අපිට වචන ඇහෙන එක කිසිම ගැටලුවක් නැහැ. අර කඩාගෙන එනවා වගේ නෑ. හැබැයි මට මෙලෝඩියස් ගතිය මදි. ඒක අපි වැඩි දියුණු කරගන්න ඕන. ඉතින් ඒක තමයි මට තියෙන අඩුපාඩුකම් ටික. ඉතින් අපි අද තරඟයේ ඉදිරියට ගියොත් ඒ ටික බලමු. all the best. චන්ද්‍රලේඛා මට මෙහෙම දෙයක් හිතෙනවා මේ දැන් මමත් ඇත්තටම ටිකක් වෙලා බැලුවේ මම රංජන්ව ඉදිරියෙන් තියෙනවද එහෙම නැත්නම් මලීෂව ඉදිරියෙන් තියෙනවද කියලා. මේ ගීත වර්ග දෙකක්නේ. හැබැයි මේ මලීෂ තෝරගත්ත ගීත වර්ගයේ ඇත්තටම ගොඩක් ඒගොල්ලෝ තෝරගන්නවා හරිය අඩුයි. එහෙමත්ම කෙනෙක් තමයි තෝරගන්නේ මේ වගේ ගීත. ඇත්තටම ඒ ගීත අර ගීතයට වැඩිය මට හිතෙනවා ගොඩක් අමාරුයි කියලා ගායනා කරන්න. මොකද ඕපන් වොයිස් හොඳට ඇරලා මේ ගොඩාක් හයියෙන් ඒ කියන්නේ වචන හොඳට උච්චාරණය කරලා එහෙම ගායනා කරන්න ඕනේ මේ ගීත වර්ගය. ඉතින් මලීෂ මේ ගීතයට හොඳ සාධාරණයක් කළා. මට ඉතින් හිතුණා ඇත්තටම දෙන්නගෙන් කවුරු ගියත් කමක් නැහැ කියලා හිතලා තමයි මම මගේ ලකුණු 7 දුන්නේ. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල්මැස්සු රස සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.